මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය, මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි. මොහුට සවන් දෙන්න. මාදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ, ස්වර්ගයෙන් මෙවැනි හඬක් ඇවිල්ලා ජේසුස් ස්වාමීන් වහන්සේ දේව පුත්‍රයා බව සනාථ කිරීම කොච්චර භාග්‍යයක්ද. අද දවසේදී ශුද්ධ සභා මාතාව ජේසුස් ස්වාමීන් වහන්සේගේ අන්‍ය රූප විලාශ වීමේ මංගල්‍ය සමරනවා. අපි අදහන ධර්මතාවයක් තමයි ජේසුස් ස්වාමීන් වහන්සේ 100% සම්පූර්ණයෙන්ම මනුෂ්‍යෙක්, ඒ වගේම 100% සම්පූර්ණයෙන්ම දෙවි කෙනෙක්. He is true God and true man. උන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යෙක් සහ දෙවියන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය තමයි බහුතරයක් දෙනා දැක්කේ. හැබැයි ජෝර්දාන් නදියේ උන්වහන්සේව බෞතිස්ම ස්නාපනය කරද්දී, ඒ වගේම තාබෝර් කඳු මුදුනේදී උන්වහන්සේගේ අනුරූප විලාශ වීමේදී, ඒ වගේම උන්වහන්සේගේ උත්ථානයේදී ජනතාව අවබෝධ කරගත්තා මේ නම් සාමාන්‍ය කෙනෙක් නෙමේ, දේව පුත්‍රයා තමයි කියලා. එහෙනම් මා ප්‍රේමන්තියනි, දෙවියන් වහන්සේ ජේසුස් ස්වාමීන් වහන්සේ ගැන මෙච්චර ප්‍රසන්න වුණේ ජේසුස් ස්වාමීන් වහන්සේ හැම මොහොතකම දේව තාත්තට ප්‍රසන්න ජීවිතයක් ගත කරපු නිසා. තමන්ගේ කැමැත්තට වඩා ඉහළින් දේව තාත්තගේ කැමැත්ත ඉෂ්ට කරපු නිසා. එහෙනම් ඔබේ මගේ ජීවිතවලත් අපේ තනි කැමැත්ත, අපේ පෞද්ගලික ආශාවන් වලට එහායින් ගිහිල්ලා දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරද්දී, උන්වහන්සේ අපි වෙනුවෙන් මේ ලෝකේ සෝදානම් කරලා තියෙන ඒ සැලැස්ම ක්‍රියාත්මක කරද්දී, අපි අවටින් අය දෙවියන් වහන්සේ ගාවට කිට්ටු කරන්න අපි උත්සාහයක් දරද්දී, අනිවාර්යෙන්ම ඔබවත් මාවත් දෙවියන් වහන්සේට ප්‍රසන්න කෙනෙක් වෙනවා. එහෙනම් ජේසුස් ස්වාමීන් වහන්සේව දේව තාත්තට ප්‍රසන්න වුණා වගේ අපිත් දෙවියන් වහන්සේට ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙමු. ඔබට ජෙස් පිහිටයි.